ආයුබෝවන් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් ඉඟුරු වගාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න යාළුවන්ට දැන් අපෙන් ඉඟුරු බීජ ඉතාම අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. චීන ඉඟුරු වගේම රැංගුන් ඉඟුරුත් අපි ගාව තියෙනවා. ඒ වගේම ඉදිරියේදී දේශීය ප්‍රභේදය වගේම කහ බීජත් ඔයාලට අපෙන් අඩු මුදලට ලබා ගන්න පුළුවන්. ඉතින් කවුරු හරි යාළුවෙක් චීන ඉඟුරු මිලදී ගන්න ඉන්නවා නම් එයාට කිලෝ 10කට වඩා ගන්නවා නම් අපි කිලෝ එකක් 1050 ගානේ දෙනවා. ඒ වගේම ඔයාලට ඕනම තැනකට අපිට එවන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම රැංගුන් ඉඟුරු ගන්නවා නම් කිලෝ එකක් අපි කිලෝ 10කට වඩා ගන්නවා නම් අපි දෙනවා ඔයාලට කිලෝ එකක් රුපියල් 1100 ගානේ. ඉතින් කවුරු හරි කිලෝ 10කට වඩා අඩුවෙන් ගන්නවා නම් එහෙම ලොකු මිල වැඩිවීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් චීන ඉඟුරු නම් කිලෝ එකක් 1200 ගානේ වගේ ගත්ත හැකි. රැංගුන් ඉඟුරු නම් කිලෝ එකක් 1250 ගානේ වගේ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට ඉතාම අඩු මුදලට ගුණාත්මක ඉඟුරු බීජ මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි වෙළඳපොලේ ඕන තරම් ඉඟුරු බීජ කියලා ඉවරලා මාස 8න් මාස 6න් ගලවන ඒවා මේ ඉඟුරු බීජ එක කලවම් කරලා විකුණනවා. ඒ වගේම ගම් වතුරට අහු වෙච්ච ඕන තරම් ඉතාම අඩුවට මේ වෙද්දි විකුණන්න දාලා තියෙන. ඉතින් යාළුවනේ එහෙම නෙමෙයි අපි ඉඟුරු බීජ දෙන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට ආසන්න කාලයක් වගාවක් කරලා සාමාන්‍යයෙන් මාස 10 පැනපුවා 10ත් 11 12 වගේ කාලවල ඉඟුරු බීජ තමයි මේ වෙද්දි නම් සාමාන්‍යයෙන් මාස 11 12ත් අතර කාලයේ පැවතිච්ච බීජ තමයි ඔයාලට අපි ලබා දෙන්නේ. ඊටාම ගුණාත්මක බීජ ගස් මැරිලා කිසිම ලෙඩක් නැතුව කිසිම ආපදාවකින් තොරව අපි සාර්ථකව අවසන් කරපු වගේ බීජ ඔයාලට දැන් අපෙන් අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කවුරු හරි ඉන්නවා නම් පහලින් අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකෙන් ඔයාලට වැඩිදුර තොරතුරු සහ මිලදී ගැනීම පිළිබඳව දැනගන්න පුළුවන්. ඉතින් සාර්ථක ඉඟුරු වගාවක් කිරීම සඳහා ඊටාම ගුණාත්මක ඉඟුරු බීජ ඔයාලට අවශ්‍යයි නම් අපිට කතා කරන්න. ඒ වගේම වගාව සම්බන්ධව ගොඩක් දේවල් අපේ YouTube නාලිකාවේ අපි වගාව කරපු විදිහත් එක්ක ඔයාලට දාලා තියෙනවා. අපි ලැබපු අත්දැකීම් එක්ක අපි දන්න විදිහට. ඉතින් ඒවත් ඔයාලට අවශ්‍යයි නම් බලලා ඉවරලා ඔයාලගේ වගාවන් සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කාට හරි ඉඟුරු බීජ අවශ්‍යයි නම් අඩු මුදලට අපිට කතා කරන්න. ඉතින් චීන ඉඟුරු සාමාන්‍ය කිලෝ 10කට වඩා ගන්නවා නම් මම කලින් කිව්වා වගේ 1050 ගානේ දෙනවා කිලෝ එකක්. රැංගුන් ඉඟුරු 1100 ගානේ ගන්න පුළුවන්. කිලෝ 10කට වඩා ගන්නවා නම්. ඉතින් ඒ වගේම ඕනම තැනකට ඔයාලට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වෙද්දි ඕන තරම් වෙළඳපොලේ ගම් වතුරට හානි වෙච්ච විවිධ ලෙඩ රෝග හැදිච්ච નિયમિત කාලයක් තිබිලා නැතුව මේ වෙද්දි ගලවලා විකුණනවා ඉඟුරු බීජ කියලා මේ වාගේ ඒවා තියෙනවා. ඉඟුරු බීජ සඳහා සුදුසු නැති බීජ කියලා විකුණන ඒවා තියෙනවා. කවුරු හරි ඒ වාගේ ඒවා ගන්න යනවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා වාගේ වගාව සාර්ථක කරගන්න. ඉතින් මට පුළුවන් ඔයාලගේ වගාව සඳහා හොඳ ගුණාත්මක ඉඟුරු බීජ ටිකක්, ලෙඩ නැති ඉඟුරු බීජ ටිකක් ලබා දෙන්න අඩු මුදලකට. ඉතින් ඒ දේ තමයි මට කරන්න පුළුවන්. ඒ වගේම වගාවන් සම්බන්ධව මම දන්න දෙයක් තියෙනවා නම් ඒක මගේ නාලිකාව ඔස්සේ හරහා හෝ ඔයාලට අහලා වුණත් ඒ අවස්ථාවවලදී අපෙන් දැනගන්න පුළුවන්. ඉතින් අපි දන්න දේවල්. ඉතින් යාළුවනේ මට පුළුවන් ඔයාලට ගුණාත්මක ඉඟුරු බීජ ටිකක් දෙන්න. එතනින් එහාට වගාව මේක සාමාන්‍ය අවුරුද්දක් විතර තියෙන වගාවක්. ඒ වගාව සාර්ථක කර ගැනීම ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. ඒ වගාව කරගෙන යන අතරතුර ලෙඩ රෝග එන්න පුළුවන්. ඉතින් ඒවා පිළිබඳව ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි. ගුණාත්මක ඉඟුරු බීජ ටිකක් අරගෙන හිටෙව්වා කියන එකෙන්ම වගාව සාර්ථක වෙන්නේ. හොඳ පස් මාධ්‍යයක්, හොඳ නඩත්තුවක්, හොඳින් පොහොර යොදන්න ඕනි. ඒ වගේම පරිසර තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වෙලා වගාව සාර්ථකව නඩත්තු කරන්න ඕනි. ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න මේ දේවල් ඔයාලා කරගත්තොත් ඔයාලට හොඳ සාර්ථක ඵලදාවක් ලබාගෙන අවසාන ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලත් පොඩිවට හරි මේ වගේ වගාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපේ බීජ අවශ්‍යයි නම් අපිට කතා කරන්න අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් චීන ඉඟුරු වගේම රැංගුන් ඉඟුරුත් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී දේශීය ප්‍රභේද වගේම කහ ඒ වගේ බීජත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපේ වගාවන් වල තාම ඒවා ගැලවෙන්නේ නැහැ. ඉතින් අවශ්‍ය අය ඉන්නවා නම් කතා කරන්න දැම්ම. ඉතින් යාළුවනේ ඔයාලගේ වගාව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. වගාව සම්බන්ධව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ YouTube නාලිකාවේ ඕන තරම් අපි වගාව සම්බන්ධව වීඩියෝ දාලා තියෙනවා. ඒවෙන් ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් හැමෝටම සුබ දවසක්.